අපි හිතන්නේ නැති මිනිස්සුන්ගෙන් අපිට උදව් හම්බ වෙනවා. හැබැයි අපි උදව් කරයි කියලා හිතන මිනිස්සුන්ගෙන් කවදාවත් අපිට උදව් හම්බ ඒක වෙනම වෙන්නේ නැහැ. කතාවක්. අපිට කියන්න තේ මනුස්සයා ඇයි කියලා කිව්වොත් මොකද එතකොට අර ඒගොල්ලන්ට කරලා දුන්න වැඩ ටික අතපසු වෙයිනේ කියන එකත් ඒ මනුස්සයාගේ ඔළුවේ තියෙන නිසා තමයි එයා ඔයා දෙයක් පටන් ගන්න නැද්ද. ඔයා අලුත් දෙයක් කරන්න නැද්දි ඒකට මුලින්ම එපා කියලා කියන්නේ. ඇත්තටම people pleaser කෙනෙක් කියන්නේ කවුද? ඔව් people pleaser කෙනෙක් කියන්නේ තව වටා ඉන්න මිනිස්සු කියන දේ කරන මොනා කිව්වත් බෑ කියන්නේ නැති හැම දෙයකම හා කියාගෙන ඉන්න මිනිස්සුන්ට. විශේෂයෙන් මෙතනදී අපිට ගන්න පුළුවන් අපේ අම්මලා. අපි කියන හැමදේම අපිට හදලා දෙනවා. විශේෂයෙන්ම මේ දැන් එන අවුරුදු කාලේ. හරි නේද? මොකද අවුරුදු කාලෙට අපි හැමෝම ගෙදර ඉන්නේ. ඉස්කෝලේත් නිවාඩු හම්බ වෙනවා. අපිට වර්ක් කරන තැන් වලත් අවුරුද්දට නිවාඩු හම්බ වෙනවා. ඒ හැම වෙලාවකම අපි අම්මට කතා කරන්නේ අම්මේ අර හදලා දෙන්න. මේක හදලා දෙන්නකො. අර හැමද මෙහෙමද. ඒ වෙලාවකවත් අපි හිතෙලිත් දන්නේ නැහැනේ. ඒ හැම වෙලාවකම කවදාවත් අපිට බෑ කියන්න නැහැ. අනිවාර්යෙන්ම මේ එතන එකම උදාහරණයක් තමයි අපිට ගන්න පුළුවන් අම්මලා. ඔයාට මොකද කියන්න හිතෙන්නේ? ඔව් අම්මා කියන්නේ people pleaser කෙනෙක් තමයි ඇත්තටම. අම්මා හැම වෙලෙම හිතන්නේ අම්මගේ සතුට ගැන නෙවෙයි. අම්මා හැම වෙලෙම හිතන්නේ දරුවන්ගේ සතුට, ස්වාමි පුරුෂයාගේ සතුට. විශේෂයෙන්ම අම්මා කෙනෙක්ටත් වඩා ගැහණිය ගත්තොත් එහෙම ගැහණිය හැම වෙලෙම හිතන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ, තමන්ගේ පාර්ට්නර්ගේ, තමන්ගේ දරුවන්ගේ, තමන්ගේ යාළුවන්ගේ, තමන්ගේ අම්මා තාත්තගේ සතුට ගැන. ඉතින් people pleaser කෙනෙක් ගැන අපි තව ටිකක් explain කරොත් එහෙම people pleaser කෙනෙක් කවදාවත් කිසිම දෙයකට බෑ කියන්නේ. මොන උදව් ඉල්ලුවත් මේක කරලා දෙන්නකෝ අනේ කියපු ගමන් හා කියලා විතරයි කියන්නේ. කවදාවත් බෑ කියලා ඒ උදව්ව ඉල්ලන මනුස්සයව රිජෙක්ට් කරන්නේ නැහැ. හැබැයි people pleaser කෙනෙක් දිගටම මේ දේ කරන්න මොන උදව් ඉල්ලුවත් බෑ කියන්නේ නැතුව හා කියලා අමාරුවෙන් හරි හැමදේම කරලා දෙන්න ගියාම ඒ මනුස්සයාගේ ශක්තිය, එනර්ජි, වැලියු එක, ඒ මනුස්සයාගේ කාලය හැමදේම අනිත් මනුස්සයා වෙනුවෙන්ම වැය වෙලා යනවා. එහෙම නේද ශිෆාන? අනිවාර්යෙන්. එතන තියෙන වැදගත්ම පොයින්ට් එක තමයි වැලියු එක. අපි කෙනෙක් කියන හැමදේම කරන්නේ නැති ඒ කෙනාට අපි ගැන තියෙන රෙස්පෙක්ට් එක නැති වෙනවා. මොකද එතකොට ඒ කෙනා හිතන්නේ මෙයා මේක කරන්නම බැඳිලා ඉන්නවා. මෙයා මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මෙයා මේක කරන එක එයාගේ අයිතිය. ඒ විදිහට තමයි හිතන්නේ. ඒකෙන් වෙන්නේ අපේ වැලියු එක, රෙස්පෙක්ට් එක හැමදේම නැතිලා යන එක. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපිට කරන්න පුළුවන් ලිමිට් එකකට බවුන්ඩරිස් වලට අපි දාගන්න. අපිට ෆ්‍රී වෙන්න පුළුවන්. දැන් අපිට යාළුවෙක් නේදයක් අපෙන් අහන්න පුළුවන්. ඔයාලට මේක කරන්න පුළුවන්ද? ඔයාලට මේ දේ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයාලට මෙතනට එන්න පුළුවන්ද? නැත්නම් මට මේක හදලා දෙන්න පුළුවන්ද? එහෙම දෙන්න අහද්දි ඒ වෙලාවට ඔයාලට ෆ්‍රී වුණා මම කියන්නේ නෑ මට පොඩි වැඩක් තියෙනවා. මගේ යාළුවා මට ෂෙයා කරගත්ත දේවල් එක්ක මට දැනෙච්ච දේවල් තමයි. ඒ කියන්නේ ওই වගේ දේවල් මගේ යාළුවා මත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඒ වෙලාවට මට හිතෙච්ච දෙයක් තමයි ඒ මිනිස්සු හිත ඇතුලේ කොච්චර අඬනවද කියලා. ඇත්තටම දැන් කාලෙකට මිනිස්සු එළියට කියලා අඬනවද හිත ඇතුලෙන් අඬනවා. කව කෙනෙක් අපිට කතා කරලා ඔයා ඇයි එහෙම අඬන්නේ ඔච්චර ඔය විදිහට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ කියලා අහනවා අපි දන්නේ අපි වගේ තත්ත්වයක ඉන්නවා කියලා. ඒ නිසා මට හිතෙන දේ තමයි එහෙම කරන්න එපා. තමන් ඒ වගේ තත්ත්වයකට එන්න කලින් ඒ කියන්නේ එකපාරක් කවර එහෙම කිව්වට පස්සේ තමන්ට පුළුවන් තමන්ව හදාගන්න. ඒ කියන්නේ මෙතනදී අපි මුලින්ම අම්ම නෙමෙයි. අම්මලා වුණත් ඒ විදිහට කැපකිරීම කරන ඕන තරම් ගෑනුයි මේ ලෝකේ ඉන්නවා. තමන්ගේ දරුවා වෙන්න පුළුවන් වෙන දරුවෙක් තමන්ගේ දරුවෝ වගේ බලා ගන්නවා වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ සහෝදර සහෝදරියන්ව තමන්ගේ ආච්චි සීයව එතකොට තමන්ගේ නෑදෑයන්ව හැම කෙනෙක්ම තමන්ගේම කියලා බලා ගන්නවා නේද? ඒ එක එක්කෙනාගේ ඇවිල්ලා මනුස්සකම ඒ කියන්නේ හිත හොඳකම නිසානේ. මිනිසුන්ට හිතෙන්න පුළුවන් මේ මම මේ තැනදී හිටියත් මම කොච්චර අසරණ වෙනවද ඒ වගේ තැනක් අසරණ වෙලා ඇත්තේ කියලා හිතලා මිනිස්සු දේවල් බෑ කියන්නේ නැතුව කරනවා. ඒ වගේ තමයි ගොඩක් වෙලාවට තවත් මිනිසුන්ට කපටිකම් කරනවා. මිනිස්සු ඒ විදිහට කරන්නේ ගොඩක් වෙලාවට හිත හොඳ නිසා.
ඒ වගේ මේකේ නරක පැත්තකුත් තියෙනවා. මොකද මිනිස්සු එක කපටිකමටත් යූස් කරනවා. මම උදාහරණයක් ඒ කියන්නේ ප්‍රයෝජනෙට ගන්නවා ඒ හිත හොඳ කම. ඒ කියන්නේ මෙයා කරනවානේ මෙයාට ලියලා මෙයා කරලා දායි මන්න ඕකට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. කොහොමත් වැඩේ වෙනවා කියලා දන්නවා. හරියට හරි. ඉතින් ඔය වගේ ප්‍රයෝජනයට ගත්ත අත්දැකීමක් ගැන කියන්න මගේ යාළුවෙක්ගේ. මගේ යාළුවා හිටිය එක කමිටි එක ලීඩර්ෂිප් එකේ. එයා ඒ ලීඩර්ෂිප් එකේ ඉන්නකොට තවත් ගෑන් ළමයි පිරිමි ළමයි ගොඩක් ඒ ලීඩර්ෂිප් එකේ හිටියා. ඒ ලීඩර්ස් ටීම් එකේ මෙයා විතරයි වැඩ කරන්නේ. හැබැයි හැමදාම වෙන්නේ මෙයා කරන වැඩ ටිකට අනිත් අය ලකුණු දාගත්ත එක. මෙයා මුළු ටීම් එකේම වෙන්න ඕන හැම වැඩක්ම කරද්දී එයාට එන්න ඕන ක්‍රෙඩිට් එක කවදාවත් එයාට හම්බුන්නේ නැහැ. අනිත් අය ඒ ක්‍රෙඩිට් එක ගාන්ට බෙදාගත්ත හැබැයි වැඩ ටික කරේ මේ ළමයා විතරයි. ඉතින් අර ශිපාන කිව්වා වගේ ඕකේ තියෙන නරක පැත්ත තමයි ගොඩක් මිනිස්සු ඕක ඇඩ්වාන්ටේජ් එකක් විදියට ගන්නවා. එයා කරනවානේ අපි කරන්න ඕනේ අපි අත් එක පිහදගෙන පැත්තකට වෙලා ඉමු කියලා මිනිස්සු පැත්තකට වෙලා ඉන්නවා. අපි කවුරුත් මිනිස්සු කැමති නැහැනේ තව මිනිස්සෙක් යූස් කරලා අපිව හක දානවට. ඉතින් මගේ යාළුවට උනේ ඒ දෙයමයි. එයාට හම්බෙන්න ඕන ක්‍රෙඩිට් එක හැමදාම අනිත් මිනිස්සු ගත්තා. අර අපි කියන්නේ මගේ හැම යනවා අරයාගේ නම යනවා කියලා. ඒ වගේ දෙයක් තමයි යාට උනේ. ඉතින් අපි කවුරුත් කැමති නැහැනේ කවුරුත් අපිව යූස් කරලා අපිව හක දානවට. ඉතින් එහෙම නොවෙන්න වග බලා ගන්න අපිට මොකක් හරි සොලියුෂන් එකක් තියෙනවා. ඔව් මට හිතෙන්නේ අපිට අනිවාර්යෙන් සොලියුෂන් එකක් තියෙනවා. මට හිතේ විදිහට සොලියුෂන් එකක් විදිහට තමයි අපිට පුළුවන් නම් අපේ බවුන්ඩරිස් දාගන්න අපිට අපේ වැලියු එක ආයෙ අපි ගන්න පුළුවන්. ඒකේ හොඳම දේ තමයි තමන්ට අතරේ කරගන්න. ඒ පැය 24 අපි වැඩ කරන අපි කියන්නේ අපි ජොබ් එකක් කරනවා වෙන පුළුවන්. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ අපි ගෙදර ආයෙ වැඩ කරනවා වෙන පුළුවන්. සෙනසුරාදා දේවිදා එහෙම නැත්නම් වාට දවසක දවසම ගෙදර ආයෙ වැඩ වෙන්න පුළුවන්. මේ අවුරුදු කාලේ තව තවත් ලස්සන වෙන්න. මොකද අපිට අලුත් නෑදෑයන් හම්බ වෙන්න පුළුවන්, පරණ නෑදෑයන් හම්බ වෙන්න පුළුවන්, අවුරුදු ගානකින් දැකපු නෑදෑයන් හම්බ වෙන්න පුළුවන්, යාළුවෝ හම්බ වෙන්න පුළුවන්. අපේ බැඳි අලුත් වෙන කාලයක්. ඒ නිසා ඔයා වෙනුවෙන් මේ වෙලාවේ කාලය ගත කරන්න. ඔයා වෙනුවෙන් මේවා කරන්න. හිතලා වෙනුවෙන් කරන්න. ඔයා ආස ගන්න ජාති කන්නේ හැමදේම කරන්න. ඊට අමතරව තමම ප්‍රශ්න තියන්න. පැය 24න් තමන්ට විනාඩි 15ක් 20ක් තමන්ගෙන් වෙන් කරගන්න බැරි නම් ඔව් ජීවත් වෙන කෙනෙකුට වැඩක් නෑ මං කියන්නේ ඇත්තටම. මොකද අපි ලස්සන වෙන්න අපිට ආදරය කරන මිනිස්සුන්ගේ තව අපිට ආදරය හම්බුනා වැඩි. මොකද ඒ කෙනා දවසින් දවස දකින්නේ මේ කෙනා ලස්සන වෙනවා. ඒ කියන්නේ අපි ලස්සන කියලා අදහස් කරන්නේ පිටාතර පෙනීම නෙමෙයි. තමන්ව ඩිවෙලොප් කරගන්න තමන්ව තව තවත් ගොඩනගා ගන්න එක තමයි අපි ලස්සන වෙන්න කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් අපි ආයෙත් චුට්ටක් යමු අම්මගේ රෝල් එක ගැන. අම්මා කෙනෙක් අපි ලස්සන ගැන කතා කරන්නේ. තමන්ව ඩිවෙලොප් කරගන්නවා කියන එකට වඩා අම්මා කවදාවත් තමන් ගැන හිතන්නේ නැහැ නේද? තමන් ගැන කවදාවත් කෙයා කරලා බලලා තමන් ලස්සනට ඉන්න ඕනේ. මම මේක කරගන්න ඕනේ මම වෙනුවෙන් කියලා හිතන්නේ හැම වෙලේම පවුල ගැන තමයි හිත ඒ කැපකිරීම ටික කරගෙන යන්නේ. ඉතින් අපිට මේ අවුරුදු කාලේ අම්මලට දෙන්න තියෙන පණිවිඩය තමයි අම්මේ ඔයා ලස්සනට ඉන්න මතක් කරන්න එපා. අපි ආයෙත් මතක් කරනවා ලස්සන කියලා අපි අදහස් කරන්න පිටාතර පෙනීම නෙමෙයි. තමන්ව ඩිවෙලොප් කරගන්න. අම්මලා ගොඩක් වෙලාවට පවුලේ හැමදේම පවුලේ ඉන්න හැම කෙනෙක්ගේම හැමදේම කරලා දෙනවා. ඇතුම් අදින එකද, කෑම වෙන එකද, අස් කරන එකද, ගේ ලස්සනට තියාගන්න එකද සියලු දේ අම්මා කරනවා. හැබැයි අම්මට අම්මම අමතක වෙනවා. එහෙම වෙන්න දෙන්න එපා. ගොඩක් ගෑනු අය බැන්දට පස්සේ ඉගෙන ගන්න එක නතර කරනවා. ඒ වුණාට මම නම් කියන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න කවදාවත් වයස බලපාන්නේ නැහැ කියන එක තමයි මගේ නම් අදහස. ඉතින් තමන් වෙනුවෙන් ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් ගෙදර ඉන්න අම්මා කෙනෙක්ට. එතකොට තමන් මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දෙයකින් තමන්ට සාන්දකියාව පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැමෝටම මොකක් හරි ස්කිල් එකක් තියෙනවා, ටැලන්ට් එකක් තියෙනවා. අපහසුකම් තියෙනවානේ අලුතින් දෙයක් ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි මෙච්චර කාලෙක ඉගෙන ගත්ත තමන්ගේ හිතේ ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙන දෙයක් තියෙනවා. හැමෝටම තියෙනවා ටැලන්ට් එකක්, ස්කිල් එකක්. ඒක ඇත්ත. ඒ රේන් තියෙන අඩුම දේ. ඒ කියන්නේ තියෙන පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඔව් දැන් කිසි දෙයක් කරලා නැති, ඉගෙනගෙනත් නැති, උයන්න විතරක් දන්න මිනිස්සෙක්ට කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ.
ඔයගොල්ලන්ට පුළුවන් ගෙදර බත් පැකට් විකුණන්න. එහෙම නැත්නම් වෙනත් මොන හරි විකුණන්න පුළුවන් ස්නැක්ස් මොන හරි. ඒ වගේ තමන් දන්න පොඩි දේ පොඩි තැනින් පටන් ගන්න. අර දේවල් තියෙනවනේ මේ දේවල් තියෙනවනේ මේ දේ පටන් ගන්න මෙච්චර ගාණක් ඕන. සමහරක් අය දැන් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක ගොඩක් අය YouTube දැන් කරන්න පටන් ගන්න තියෙනවානේ. ඒ වෙලාවට සමානව YouTube කරන්න නැති ඉන්න මට හොඳ ලස්සන කැමරා එකක් නැති හින්දා. ඔව්. මට iPhone එක නැති නිසා. එහෙම ගන්නෑ. ඩිසිප්ලින් එකක් ඇතුව අපි කැමති දේ අපි ඒ විදිහටම කරගෙන යනවා. ඒ කියන්නේ පටන් ගත්ත දේ අපි ඒක මුලින්ම අපි හිතන්නේ මම මේකෙන් earn කරනවා කියලා. ඒ කියන්නේ මම මේ දේ පටන් ගන්න බිස්නස් එකක්. ඒ කියන්නේ සල්ලි හොයන්න තමයි කරන්නේ කියන මයින්ඩ්සෙට් එකෙන් නැතුව අපි හොබි එක. ඒ කියන්නේ තමන් වාස දෙන්න පටන් ගන්න. අර අපි හොබි එක කරන විදිහට ඒක කරගෙන තියෙන්නේ. ඒක කාලයක්. එතකොට ඒක ඉබේම වෙනවා. මොකද අපි ආසාවෙන් කරන්නේ ඒක හරි. ඒකට අපි දන්නේ නැත්නම් අපි කරගෙන යනකොට කාලෙත් එක්ක අපි කරගෙන යන්න ඒ පස්කම් හැමදේම හම්බ වෙනවා. අපි හිතන්නේ නැති මිනිස්සුන්ගෙන් අපිට උදව් හම්බ වෙනවා. හැබැයි අපි උදව් කරයි කියලා හිතන මිනිස්සුන්ගෙන් කවදාවත් අපිට උදව් හම්බ වෙන කතාවක්. ඔයා බිස්නස් එකක් පටන් ගන්නකොට මුලින්ම ඒකත් මතක් කරගන්න ඕනේ. ඔයාට මුලින්ම ප්‍රශ්නයක් එන්නේ ඔයාගේ ළඟම ඉන්න අය. ඉතින් ඔයා වෙනුවෙන් පණ දීගෙන ඉඳී කියලා හිතන ඔයා අර මිනිස්සු තාම මුලින්ම ඔයා අර බෑ කියන්නේ නැත්නම් හැමදේම කරපු මිනිස්සුන් තමයි ඔයාගේ මුලින්ම ඈත් වෙන්නේ. ඒ කියන්නේ හිතන්න. ඈත් වෙනවට තරම් මුලින්ම ඔක කරන්න එපා කියලා කියන්නේ තේ මනුස්සයා. ඇයි කියලා කිව්වොත් මොකද එතකොට අර ඒගොල්ලන්ට කරලා දුන්න වැඩ ටික අතපසු වෙයිනේ කියන එකත් ඒ මනුස්සයාගේ ඔළුවේ තියෙන නිසා තමයි එයා ඔයා දෙයක් පටන් ගන්න නැද්ද. ඔයා අලුත් දෙයක් කරන්න නැද්දි ඒකට මුලින්ම එපා කියලා කියන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඒ වගේ මිනිස්සුන්ව තේරුම් අරගෙන අපි ඒව යූස් කරන මිනිස්සුන්ව තේරුම් අරගෙන ශිපානා කිව්වා වගේ බවුන්ඩරි ලයින් එකක් තියාගෙන මේ මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක. ඒ මිනිස්සුන්ගේ ජීවිතෙන්ම අයින් කරලා දාන්න නෙමෙයි. එක ඩිස්ටන්ස් එකක් තියාගන්න. මේ මිනිස්සයාට මම උදව් කරනවා. හැබැයි මේ ලිමිට් එකට විතරයි. මට වැඩක් තියෙනකොට ශිපානක කිව්වා වගේ මට වැඩක් තියෙනකොට මම මගේ වැඩේ දාලා මේ මිනිස්සයාගේ වැඩේ කරන්න යන්න අවශ්‍ය නැහැ. තමන්ට ප්‍රයොරිටි දෙන්න. තමන්ට ප්‍රයොරිටි දෙනකොට තමයි තමන්ට තමන්ව ඩිවෙලොප් කරගන්න පුළුවන්, ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණාම තමයි අම්මා කෙනෙක් වුණත් අම්මා කෙනෙක් ලස්සනට ඉන්නකොට තමන්ව ඩිවෙලොප් කරගන්නකොට තමයි ඒ පවුලේ අය සතුටින් ඉන්න මම හිතනවා. මොකද අර කතාවකට කියන්නේ අම්මා සතුටින් ඉන්නවා පවුල සතුටින් කියලා. ඒක ඇත්ත කතාවක්. මොකද ඒක අපි ඇත්තටම මොනවාද ඒක ගොඩක්ම කියන්නම්. මොකද දවසේ අවසානයේ අපිට අපි විතරයි ඉතුරු වෙන්නේ. අපි කවුරු කොහොම හිටියත් අපි ළඟ අපි මැරි කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තාම අම්මා තාත්තා ළඟ හැදලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දරුවෝ බැඳලා ගිහිල්ලා අපි කණින් ඉන්නවා. ආච්චි සීයලා හැම දෙනෙක්ම ඉන්නවානේ. ලස්සනට ඉන්න දේවල් ඉගෙන ගන්න දේවල් පටන් ගන්න තමන්ට තමන්ගේ වෙලාවටම වයස කියන්නේ ඉලක්කමක් විතරයි. අනිවාර්යයෙන්. ඒ නිසා මම ආයෙත් කියන්නේ තමන්ට තමන්ගේ ඉන්නේ තමන් විතරයි. ඒ නිසා අනිත් අය ගැන හිතන්න කලින් තමන්ව ගොඩනගාගෙන ඉන්න. මොකද එතකොට ඔයා කලින් උදව් කරාට වඩා දෙගුණක් මිනිස්සෙක් වෙන්නේ මට ආයෙ උදව් කරන්න පුළුවන්. ඔව් ශිපානා ඒක ඇත්ත. ගොඩක් මිනිස්සු තමන් people pleaser කෙනෙක් කියලා දන්නේ නැහැ. මම මේ දෙයට හා කියනවා. ඒක අවුලක් නැහැ කියලා සාධාරණීකරණය කරගන්න මිනිස්සු ගොඩක් වැඩි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයත් people pleaser කෙනෙක් නම් ඔයාව තේරුම් අරගෙන ඔයාට කොයිතරම් දුරකටද මිනිස්සෙක්ට උදව් කරන්න පුළුවන්. ඔයාගේ ලිමිට් එක තේරුම් අරගෙන ඒ ලිමිට් එකට ඒ බවුන්ඩරි එක ඇතුලේ ඉඳන් ඔයා මේ මනුස්සයා වෙනුවෙන් උදව් කරන්න. ඔයාට වැඩක් තියෙද්දි ඔයා ගැන හිතන්නේ නැතුව ඔයාව ප්‍රයොරිටයිස් කරන්නේ නැතුව අනිත් මනුස්සයා වෙනුවෙන් වැය වෙන්න යන්න එපා. ඔයත් people pleaser කෙනෙක් වෙලා හිටියද? එහෙනම් ඔයාගේ අත්දැකීමක් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා.